හෙලෝ කොහොමද ඔයගලන්ට ඔන්න අද අලුත් vlog එකක් අරගෙන ආවා. දැන් උදේ 10ට විතර ඇති. අද මෝර්නින් vlog එකක් අරන් එන්නේ. අද උදේ වරුවේ මොනවද කරන්න කියලා තමයි ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් උදේම යනවා දැන් මුලින්ම යන්න හදන්නේ චූටි පෑන්ච පිටිපස්සේ ඉන්නවා. එයාත් එක්කලා යනවා පුතාගේ ග්ලාසස් කලෙක්ට් කරගන්න තියෙනවා. ඉතින් එයා ග්ලාසස් දෙක ඉස්කෝලේ අරන් ගිහිල්ලා දැන් ඉස්කෝලේට යනවා. ග්ලාසස් දෙක පුතාගේ ටීචර්ට කියලා ගෙන්න ගන්න එයාගේ ඔෆිස් එකට ගිහිල්ලා එක් කරගන්න පුළුවන්. ඊට පස්සේ යනවා ග්ලාසස් දෙක මාරු කරගෙන දැන් ටිකක් ලා ඉන්න වෙයි අපිට. ඊට පස්සේ වෝල්මාර්ට් එකට යන්න ඉන්නේ. වෝල්මාර්ට් එකේ පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. අරයා පිටිපස්සේ ඉඳගෙන මේවා ඔක්කොම ආරිනවා. දැන් ලොක් කරා. දැන් ඔබන්න පුළුවන් දැන් ලොකුයිනේ. ඒවා කරනවා. හොර ගෙඩිය. හරි ඊට පස්සේ මම වෝල්මාර්ට් යනවා. ඉතින් බලමු අද මොනවද කරන්න කියලා. ගෙදර ඇවිල්ලා ක්ලීන් කරන්නත් තියෙනවා. ගෙදර මෙස් එකක් තියෙන්නේ. මේ මෙස් එක ක්ලීන් කරලා ඉවර කරන්න හරිම අමාරුයි. ඉතින් ඔය ටික ඔක්කොම කරගන්න ඕනේ. බලමු කොහොමද දවස ගත වෙන්නේ කියලා. හරි ඔන්න දැන් ස්කෝලෙන් ක්ලාසස් දෙක ඉල්ලගෙන ඔෆිස් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි දැන් ආවා ડોක්ටර් ඔෆිස් එකට. ડોක්ටර් ඔෆිස් එකට ගියාම එතන රිසෙප්ෂනිස්ට් කිව්වා පුතා නැතුව ග්ලාසස් දෙක දෙන්න බෑ කියලා. ඉතින් අනිවාර්යයෙන් මෙයා එන්න ඕනේ කිව්වා. මොකද මේ පාරේ යාට ස්පෙෂල් ග්ලාසස් දෙකක් තමයි ડોක්ටර් ප්‍රෙස්ක්‍රයිබ් කරේ. එයා තාම පොඩිනේ. එතකොට එයාගේ ඇස්වල ලෙන්ස් එක වෙනස් වෙනවා. එයා වර්ධනය වෙනකොට ඇස්වල ලෙන්ස් එක වෙනස් වෙනවා. ඒක නිසා ડોක්ටර් මේ පාර දුන්නේ අලුත් ටෙක්නොලොජි එකකට හදපු ලෙන්ස් එකක්. එතකොට ඒක අපේ තියෙන ෆ්‍රේම් එකට දාන්න කලින් පුතා ඉන්න ඕනේ කිව්වා. ඉඳලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඒක හරියනවද කියලා බලලා වෙනස්කමක් කරන්න ඕනේද කියලා බලලා තමයි ග්ලාසස් දෙක දෙනවා කියලා කිව්වේ. දැන් ඉතින් ඒ වැඩේ කරගන්න උනේ නැහැ. ඒක නිසා දැන් මම යනවා වෝල්මාර්ට් එකට. වෝල්මාර්ට් එකේ ලොකු දේවල් ගන්න නැහැ. මට පොඩි දේවල් ටිකක් තියෙනවා ගන්න. අනිත් එක දැන් ක්ලියරන්ස් දාලා තියෙන්නේ. මොකද ස්ප්‍රින් එකේ එනවනේ. එතකොට වින්ටර් එකේ ක්ලියරන්ස් දාලා ඇති. ඒක නිසා තව පොඩි දේවල් ටිකක් දුවට එහෙම ගන්න දේවල් තියෙනවා. මම ගොඩක් වෙලාවට එහෙම බලලා අරන් තියා ගන්නවා. ඉතින් දැන් වෝල්මාර්ට් එකට යමු. එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. ගෙදර ඇවිල්ලා ඉන්නේ දැන්.
ආපු ගමම දුව නිදාගන්න දැම්මා. එයාගේ ස්නැක්ස් අරම ඔක්කොම කාර් එකේදීම ගත්තා මගදී. ඊට පස්සේ දැන් ඔන්න මං ගෙදර ආවා. එන ගමන් වෝල්මාර්ට් එකට ගිහලා එන ගමන් ටාගට් එකටත් ගියා. මොකද අපේ ගෙදර ක්ලීනින් ප්‍රොඩක්ට් සමහර ඒවා ඉවර වෙලා. ඉතින් ඒවා තියෙන ටාගට් එකේ වෝල්මාර්ට් එකේ තියෙනවා. හැබැයි මම ගන්න එක වෝල්මාර්ට් එකේ තිබුණ නැහැ. ඒ ගමන ටාගට් එකට ගියා. මෙතන ප්‍රොඩක්ට් එක අඩුවටත් තියෙනවා. මං සාමාන්‍ය ටාගට් එකෙන් තමයි ඒක ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඊළඟට දැන් වෙලාව 12ත් පහු වෙලා ගෙදර එනකොට දවල් වුණා චුට්ටක්. මොකද වෝල්මාර්ට් එකට ගියම වෙලා යනවා. වෝල්මාර්ට් එකෙන් ලොකු දේවල් ගත්තේ නැහැ. මම පෙන්නන්න මොනවද ගත්තේ කියලා. ඉතින් බිත්තර එකක් ගත්තා. ඊළඟට පොඩි දේවල් ටිකක් තමයි අරගෙන ආවේ. තියෙනවා මේ කුකි ස්කූප් එකක් කුකීස් අනම්මනම් ස්වීට්ස් වලදී මේක මට ඕන වෙන එකක්. ඒකෙන්ද ඒකත් දැක්ක එක දාලා තියෙනවා. ඊළඟට එතන තියෙනවා පොඩි කෙනාට ෂෝට්ස් වගේක් තිබිලා ගත්තා. මම කලිනුත් ගෙනාවා වෝල්මාර්ට් එකෙන්. ඒක හොඳයි. ඒක නිසා මම තව දෙකක් ගන්නවා කියලා. පස්සේ තව බලලා ගන්නවා. මම සාමාන්‍යයෙන් එකම ෂොප් එකකින් ගන්න නැහැ. මොකද මේ ටික දවසක් ගියාම එපා වෙනවා. ඒ නිසා ඒ කියන්නේ එපා වෙනවා කියන්නේ මේ එපා වෙන්නේ නැහැ. නිකන් ඩිසයින්ස් දෙක එකම වගේනේ එකම ෂොප් එකෙන් ගන්නකොට. දැන් තෝරන ටිකක් වෙනස් විදිහට තමයි යට මම දැන් ගත්තේ වෝල්මාර්ට් එකේ. දැන් ආයි ටාගට් එකේ ඔය මෙහෙ විදිනකොට දැක්කහම තව මොනවාරි බලලා ගන්න ඕනේ. ඒක තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා චීස් පැකට් එකක් ගෙනාවා. මේක ගෙනාවේ සෑන්ඩ්විච් කරන්න. මොකද හස්බන්ඩ් හෙටත් ඔෆිස් යනවා. එයාට හෙට සෑන්ඩ්විච් දෙන්නේ. අපේ චීස් ඉවරයි. මේ චීස් එක අරන් ආවා try කරන්න. මේක අපි ගෙනල්ලා නැහැ. මේ ස්ලයිස් එක ගෙනල්ලා නැහැ. මේ බ්‍රෑන්ඩ් එකෙන් ගෙනත් තියෙන මේක හොඳයි සාමාන්‍යයෙන්. අපි වැඩියම මේ චීස් ස්ලයිසස් අපිට කැවෙන්නේ නැහැ. ඒ නිසා මම මේ පැක් එක ගත්තා. නෝමල් මේ ක්‍රාෆ්ට් එක ගන්නවට වඩා මට මේක හොඳයි කියලා try කරන්න අරගත්තේ. ඊළඟට යෝගට් දෙකක් අරන් ආවා. මට දෙකම ගන්න ඕනේ හයි ප්‍රෝටීන්. හැබැයි මොකද මේක තිබුණේ චෙරි ෆ්ලේවර් එක. චෙරි බෙරි. මම චෙරි කන්න කැමතියි. හස්බන්ඩ් කැමති නැහැ. ඉතින් යාට ගත්ත අනිත් එකෙන් ගෙදර යෝගට් තියෙනවා. අපේ ඉතුරු දවස් ටිකට තමයි මේ දෙක අරන් ආවේ. එයාට ඉතින් ලෝ ප්‍රෝටීන් එකක් තමයි හම්බෙන්නේ. මොකද එයා මේ ෆ්ලේවර් එක කන්නේ. මේ ෆ්ලේවර් එකකින් විතරයි මේ හයි ප්‍රෝටීන් එක තිබුණේ. ඊළඟට තව ගත්ත මම මේක පොඩි කෙනාගේ ක්‍රයෝන් එක. මේක එයාට මම දෙන්නේ. එයාගේවත් යූස් කරන මේක තමයි මම එයාට ගන්නෙ. ඒක පොඩි අයට තමයි 24 months වලින් උඩ අයට තමයි මේක ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඒක නිසා ඒක තමයි දුවට ගන්නෙ. ඊළඟට තව ගත්ත වෝල්මාර්ට් එකේ මේ කේක් ෆ්ලා එක. මේක try කරන්න අරන් ආවේ. ඇතරම ලංකාවේදී මම කේක් හදනකොට මට ඇත්තටම හොඳ කේක් ෆ්ලා හම්බුණා. ලංකාවේ තියෙනවා ගන්න. ඔයගොල්ලෝ දන්නවත් ඇති. මට මතක නැහැ දැන් බ්‍රෑන්ඩ්ස් නම් 7 star වගේ බ්‍රෑන්ඩ් එකකින් මම ලංකාවේදී ගත්ත කියලා මට මතකයි. ඉතින් මෙහෙදී හැමදාම ගේන්නේ නෝමල් ෆ්ලා එක. ඒකෙන් මට අර ලංකාවේදී මම හදපු විදිහේ සොෆ්ට් හරිම සොෆ්ට් කේක් එන්නෙම නැහැ. ඒ නිසා මම මේ සැරේ මේක try කරන්න හිතුවා. දැන් ආයි මොනවා හරි හදනකොට අපේ ගෙදර නිතරම කේක් චාති හැදෙනවා. මොකද මේ කට්ටියට හවසට එහෙම කන්න මම ඉතින් පොඩ්ඩක් කප් කේක් ටිකක් හරි හදලා තියෙනවා. හදනකොට මේක පාවිච්චි කරන්න හිතුවා. මෙහි තියෙන self raising flour පාවිච්චි කරා. හොඳයි කියන කේක ෆ්ලා ජාති පාවිච්චි කරා. සමහරවිට මම කේක් ෆ්‍රයි එකක් ගෙදර හැදුවා. එතකොට නම් ටිකක් හොඳයි. ඉතින් ඒක කරන්න බෑ. ටිකක් අමාරුයි. මේක එක්ස්පෙන්සිව්. ඉතින් ගෙදර කන්න try කරලා බලන්න මට හිතුණා. හොඳයි කියලා කට්ටිය දාලා තිබුණා මේ බ්‍රෑන්ඩ් එක. බලමු ඉතින් හදලා. ඒක තමයි කලබල දේවල් වලට ගෙනාවේ. ඊළඟට මෙන්න මේ බීඩ් සීඩ්ස් වගේ දාලා තිබුණා. දැන් මේ දවස්වල මේ ඉස්සරහට එන්නේ වගා කරන කාලේ මම ඉතින් ස්ප්‍රින් එකට වගා කරන සීඩ්ස් වගේ ගත්තා. මේ ටික තමයි ගත්තේ. බීට්, කොලිෆ්ලවර්, කැරට්, ලෙටස්. ඒක ගත්තේ. කැරට් ඊ අවුරුද්දේ ප්‍රථම වතාවට ෆෝල් එකේදී පැල කරලා හරි ගියා. හරි ගියා කියන්නේ ගොඩක් හැදුන්නේ නැහැ. වින්ටර් එකේ තාමත් ඒව හැදෙනවා. මොකද කාලයක් චුට්ටක් කර මන් දැම්මෙත් පොඩක් පහු වෙලා වගේ. එතකොට මට ටයිම් තිබුණේ නැහැ. ඒගොල්ලන්ගේ මේ ඒ ගස් හරියටම හැදුන්නේ නැහැ. හරියට අල්ල බැස්සේ නැහැ. බීට් නම් හරි ගියේ නැහැ. බීට් ගියේ ස්ප්‍රින් එකේ චුට්ටක් හැදුනා. ඒත් එහෙම අර ලොකුවට ගොඩක් හැදුන්නේ නැහැ. මම කොළ ටික තමයි ගත්තේ. ඉතින් මේ අවුරුද්ද පොඩ්ඩක් try කරනකොට හිතුවා මේ පාර මම ස්ප්‍රින් and fall තමයි වගා කරන්න හිතාගෙන ඉන්නේ. සමර නම් වගා කරන එකක් නැති වෙයි.
ගොඩක් දුරට. මොකද සමයකේ වැඩක් නැහැ හිටුවේ කියලා වැඩියෙන් පළදාවක් හම්බ වෙන්නේ නැහැ. අපිට රස්නේ ගොඩක්. ඒ රස්නෙත් එක්ක හැදෙන්නේ නැහැ මේ වැඩි ගස්වල මුකුත්. හරිම අමාරුයි. ඒක අපේ ගෙදර ගොඩක් අවුවයි. ඌ වැඩි ඉතින් ගස් මේ මැරෙනවා. මේ කියන්නේ වේලෙනවා වගේ. මේකත් ගත්ත ඉතින් දැකලා ගත්ත හත් කරන්න පුළුවන් වෙයි දන්නේ try කරලා බලනවා එක. සාමාන්‍යයෙන් මේ සිප්ලොක් බෑග් පැක් එකක් කරන් ආවා. ඔය ටික තමයි ඉතින් වෝල්මාර්ට් එකකින් ගත්තේ. මේක ටාගට් එකට ගිහින් මෙන්න මේක ගන්න. මගේ පාර්ට්ස් ක්ලීන් එක ඉවරයි. ඊයේ ඉවරුණා. ඕක ඉවරුණා කියන්නේ ඉතින් හරියම ප්‍රශ්නයක්. මේ මම ටක් ගාලා ටාගට් එකටත් ගිහිල්ලා මේක අරගත්තා. තව සන්ස්ක්‍රීන් එකක් ගන්න හිටියේ ඒක ගන්න බැරි වුණා. ඒක පස්සේ ගන්නවා. හරි. මේක දැන් මම අස් කරන්න ඕනේ. ඒක අස් කරලා මෙන්න මේක තියෙනවා මැල්ලුමක් හදන්න. මේ වගේ ගෙදර වගාවේ කේ. මම ගිය ෆෝල් එකේ හිටෙව්වේ. තාමත් ඒගොල්ලෝ කොළ හදනවා වගේ මම හිතන්නේ මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට කට්ටිය කියන්නේ මේ අපි ෆෝල් එකේ හිටෙව්වොත් අපිට ස්ප්‍රින් එක වෙනකම්ම මෙයාගෙන් කොළ ගන්න පුළුවන් කියලා. ඉතින් කරලා බලමු මොකද අපේ මේ රස්නෙත් එක්ක සමයකේ මේ ගහ හැදෙන්නේ නැහැ මේ පණුව හැදෙනවා වැඩි. ඒ නිසා මම රස්න වෙනකොට මේක ගලවලා අයින් කරනවා පැල ටික. ගස් ටික දැන් ඉතින් මේ දවස්වල ඇති වෙන්න කොළ කනවා. දවල්ට මේකේ මැල්ලුමක් හදන්නත් ඕනේ. හදලා ඊට පස්සේ ක්ලීන් කරන්න බඩ ටිකකුත් තියෙන එකත් කරගන්න ඕනේ. හරි. ඔන්න ඉතින් දැන් මැල්ලුම් එක හැදුවා. මම දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. උඩ අපේ ස්ටෝර් රූම් එකක් තියෙනවා. ඉතින් ඒ ස්ටෝර් රූම් එක තනිකර මෙස් එකක්. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද තියෙන්නේ කියලා. මේක දැන් මට ක්‍රිස්මස් වලට කලින් මම මේක හොඳට අස් කරලා එහෙම තියලා තිබුණේ. ඊට පස්සේ දැන් ක්‍රිස්මස් ඩෙකෝස් ගත්තා. ඊයේ ඇතුළට දාන්න ගෙනාවා. කොහොම සමහර ඒවා දාලත් නැහැ. ඊළඟට මේලකට ටොයිස් අරවා මේවා ගොඩාක් හැමතැනම තියෙනවා. ඉතින් මං හිතුවා මේක අස් කරන්න. ඒ වගේම අපේ එකේ තියෙනවා මෙන්න මේ වගේ තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ රූම් එක. ලොකු රූම් එකක් නෙවෙයි මේ දොර අස්සෙත් බඩු මේක අරින්න බෑ. දැන් මේ ටික ක්ලීන් කරන්න ඕනේ. බලලා ඕන නැතිව තිබ්බොත් මම ඔක්කොම ඩොනේට් කරන්න තමයි හිතන් ඉන්නේ. වගේම මාකට් ප්ලේස් දාන්න ඕන තියෙන ඒවත් දාලා අස් කරන්න ඕනේ. වැඩ කරන සෙල්ලම් බඩුත් තියෙන ඒවා ඔක්කොම ක්ලීන් කරගන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙතන කබඩ් එකක් තියෙනවා. මේ කබඩ් එකේ ගොඩක් දේවල් ස්ටෝර් කරලා තියෙන්නේ. ඒකේ තියෙන ඒවා භාගයට භාගයක් බීම. ඉතින් මේ පේනවනේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේක පොඩක් අස් කරන්න ඕනේ. ඔක්කොම ටික දැන් අද කරගන්න බෑ මට පැය භාගයක් වගේ තියෙන්නේ. මම මුලින්ම එළියට පේන ටික මුලින්ම අස් කරනවා. ඊට පස්සේ ඉතුරු කොටස හෙට වගේ අස් කරනවා. මම සාමාන්‍යයෙන් එහෙම තමයි ක්ලීන් කරන්නේ. ඉතින් දැන් මේ ඔක්කොම ටික අදහස් කරගන්න වෙලා නැහැ. මොකද පැය භාගයක් වෙනද 40ක් විතර මට අස් කරන්න වෙලාව තියෙන්නේ. මම ටක් ගාලා දැන් මේ පේන එළියට පේන ටික අස් කරනවා. මොකද මම ආස නැහැ. එහෙම හැඩි වෙලා තියෙනවට මට පොඩ්ඩක් ගෙදර ක්ලීන් වෙලා පොඩ්ඩක් අර එක විදිහකට තියෙන්න ඕන. නැත්තම් මගේ ඔළුව අවුල් වෙනවා. ගෙදර අවුල්ලා තියෙනවා කියලා මගේ ඔළුව අවුල් වෙනවා. ඒක නිසා මම පුළුවන් තරම් බලන්නේ මේ අර එක පාටම මේ ඩිස්ට්‍රැක්ට් වෙන විදිහේ දේවල් තිබුණ ටක් ගාලා ඒවා අස් කරගන්න. පල්ලෙහා තට්ටුව සාමාන්‍යයෙන් කොහොම හරි මැනේජ් කරගන්න. මෙතන දැන් අපි අර බඩු ස්ටෝර් කරන තැනක් නිසා ටිකක් අමාරුයි. අපිත් අර හදිස්සියට ගෙනත් දානවා. ආයෙ ඇතුළට දාන්න මේ බොක්සස් වල දාගන්න ඕනේ. ඉතින් ඒව ඇතුළට දාගින් නැහැ. ඉතින් හදිස්සියට එළියෙන් තියලා යනවා හැමෝම එක්ක. ඉතින් මේ ටික දැන් ටක් ගාලා දානවා. මොකද මේ සමහරට අපි දැන් කඩවල වලට ගිහිල්ලා අරන් එනවනේ ඔය ක්ලියරන්ස් දාලා තියෙනවා. රෝමේ අරන්වම ඒවත් මෙතනින්ම තමයි ගෙනත් තියන්නේ. ඒවත් දැන් මෙතන තියෙනවා. ඒවත් බලලා මේක හදා ගන්න ඕනේ. මම දැන් ටක් ගාලා මේක අස් කරගන්න අස් කරලා පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. ඔන්න හරි දැන් ඔන්න අස් කරගත්තා. ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. පොඩ්ඩක් පෙට්ටි ටිකට බඩු ටික දාලා ඒට වැඩ කරගන්න තමයි තිබුණේ. ඉතින් මම කරපු දේ ඔයගලන්ට පෙන්නන්නම්. ලොකු දෙයක් නැහැ. දැන් දොර එහෙම අරින්න පුළුවන් මෙතන. හරි ඔන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේක ස්ටෝර් රූම් එකක් නේ. දැන් දොර අරගන්න පුළුවන් මේ. දොර අරගන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේ නෙමෙයි. තමයි තියෙන්නේ. මෙතන තියෙන ගොඩක් දේවල් ඉතින් නිතර පාවිච්චි වෙන්නේ නැහැ. සීසනල් දේවල් තමයි මෙතන ඔක්කොම තියෙන්නේ. මේක මේ ටොයි බොක්ස් එකක් මේකේ තියෙන වැඩ කරන්නේ නැහැ ගොඩක් ඒවා. මම හිතන්නේ.
ඉතින් අර පුතා ආසෙන්ස මම තියලා තිබුණේ. හිටපු ගමන් හොයනවනේ. ඒක නිසා. මේකෙන් ගන්න පුළුවන් ඒවා අරගෙන ඉතුරු ටික අස් කරලා අයින් කරන්න ඕනේ. දුවගේවත් මම දැක්ක කෑලි කෑලි තියෙනවා. ඒක නිසා මේක පොඩ්ඩක් ටයිම් එක අරගෙන මේක ක්ලීන් කරන්න ඕන බොක්ස් එකක්. මෙස් එකක් ඇත්තටම. අර ඕන් නැහැ කිව්වට tie ගොල්ලන්ට ආයිත් ආසයි කියලා ඉතින් හොයන වෙලාවල් තියෙනවා. ඒක නිසා ඉතින් එහෙම අයින් කරන්නත් බැහැ. පොඩි අය ඉන්නකොට සමහරව දුව වුණත් පාවිච්චි කරලා කියලා හිතනවා. එතන අර ගර්ල්ස් බොයිස් දෙගොල්ලටම ගැලපෙන විදිහේ මේ ගේම් බෝඩ්ස් අනම්මනම් ඒවේ කැලිත් මේක ඇතුළේ මම දැක්ක තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි තියෙන්නේ. මෙතන ලොකුවට එහෙම නීට් ටාස්ක් කරන්න බෑ. මොකද බඩුත් ගොඩක් තියෙනවා. මේ මැට්ස් එහෙමත් තියෙනවා. මේ ඔක්කොම දැන් අයින් කරන්නත් ඕනේ. ඉතින් පොඩක් බලලා කරන්න ඕනේ. ටයිම් එක අරගෙන දැනට මේ විදිය හොඳයි. මේක නම් අස් කරේ නැහැ. මේක මම හෙට පොඩ්ඩක් වෙලාව අරගෙන ක්ලීන් කරනවා. ක්ලීන් කරලා පස්සේ vlog එකකින් බලන්න පෙන්නන්නම් ඒකත්. ඔන්න ඉතින් මෙතන මේ පිටිපස්සේ කොසු හැමක් තියෙනවා. මම මෙතන අතු ගන්න කොස් අරගෙන ආවා. වැකියුම් කරේ නැහැ. පොඩි ඒරියා එකකට අග්ගල අතු ගාලා දැම්මා. ඉතින් දැන් මම ටක් ගාලා ලන්ච් එක අරගෙන ඊට පස්සේ දුවටත් කෑම කවලා පුතාව ගෙන ඉස්කෝලේට යන්න ඕනේ. ඇවිල්ලා දුවව නාවන්නක් තියෙනවා. ඉතින් ඔහොම තමයි අද දවස. ඉතින් හවස්වර ලොකු දෙයක් නැහැ. ගෙදර ඉන්නවා. මුකුත් එහෙම ප්ලෑන්ස් මුකුත් ලොකුවට නැහැ. ඩිනර් එක හදන්න විතරයි තියෙන්නේ. පොඩක් එක්කෝ ඇවිදින්න යනවා හවසට. නැත්තම් වර්කවුට් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. එහෙම තමයි ඉතින් අද දවස ගත වෙන්නේ. හවස්වරුව එහෙනම් ආයිත් vlog එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.